හෙලෝ ළමයි කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඔන්න අද උදෙන්ම අම්මත් එක්ක ගොසරි shopping යන ගමන්. ගෙදර ළඟ ඉඳන් චුට්ට දුරයි යන්න තියෙන shopping mall එකට ඒ යන ගමන් මට ලස්සන මල් පැලයක් හම්බුණා. මල් කොහෙද මම එතනනේ. ඔන්න දැන් අපි shopping mall එකටත් ආවා. එතන ගිහිල්ලත් ඉස්සලාම කරේ flower bunch එකක් ගත්ත එක. කෝප් එක ඇතුලේ වැඩිපුරම තියෙන්නේ කන බොන දේවල් තමයි ළමයි. පස්සේ දවසක මං ඔයාලට වෙනම ලොග් එකක් අරන් එන්නම් ලංකාවේ නැති මෙහි තියෙන කෑම මොනවාද කියලා. shopping mall එකේ ගොඩාක් shops වලට ගියා. ඇත්තටම කිව්වොත් එක වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. දන්නවනේ shopping කරන්න යනකොට වීඩියෝ කරන්න අමතක වෙනවා කියලා. වීඩියෝ කරන්න කියලා තමයි ආවේ ඒත් අමතක වුණා ඇත්තටම. ඊට පස්සේ අම්මයි මායි දෙන්නා මෙතන කොෆි එකක් බොන්න කියලා නතර වුණා. මට මතක විදියට මං ගත්තේ චොක්ලට් දාපු කොර්නෙටි එකක්. අම්මා ගත්තේ ජෑම් දාපු එකක් මතක විදිහට නම්. අපි මේක බීලා ගෙදර යනවා. ගෙදර ආවට පස්සේ මට හිතුණා ප්‍රොමග්‍රැනේට් ජූස් එකක් හදන්න. ගොඩක් දවස් ඉඳන් හිතන් හිටියේ හදන්න කියලා. ඒත් මට හදන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ගහ පිරෙන්න ගෙඩි ගොඩාරියක් තිබුණා. දැන් නම් ඒවා නරක් වෙලා නිකම්ම වැටිලා. ඇත්තම කිව්වොත් මෙහි කන්න කෙනෙක් නැහැ මේවා. මම ගෙඩි ටිකක් කඩා ගත්තා. කඩාගෙන ඉවර වෙලා මම ඒවා ගෙඩියෙන් ඇට වෙන් කරගෙන කලින්ම ලෑස්ති කරගත්තා. වෙන් කරන එකේ නම් වීඩියෝ එකක්ම ගත්තේ නැහැ. අපි දැන් ජූස් එක හදමු. ඔයාලට මම කියන්න ඕන නෑනේ ඇත්තටම දෙලුම් කොච්චර ඇඟට හොඳද කියලා. ක්ලයිමේට් එක චේන්ජ් වෙන හින්දා වෙන්න ඇති ගහේදිම හැම ගෙඩියක්ම පැලෙනවා. මම හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති. ඔයාලගේ ගෙදරත් ප්‍රොමග්‍රැනේට් තියෙනවා නම් කන්න හිතෙන්නේ නැත්තම් මං වගේ ජූස් හදලා බොන්න. ඇත්තම කිව්වොත් මම මේ ජූස් එකට අඩුම තරමේ වෝටර්වත් ඇඩ් කරන්නේ නැහැ. ෆයිනලි මම ජූස් එක හදාගත්තා. දැන් තියෙන්නේ බොන්න. අද දවසෙන් භාගයක්ම මම එළියේ තමයි ඉන්නේ. දැනුත් පොඩි වැඩකට එළියට ආවා. දැන් නම් මට පුදුම තරම් බඩගිනි. ඒ හින්දා මම අවුරයිකට යනවා. අවුරයික ඇතුලේ තියෙනවා ෂොප් එකක් පොකේ හවුස් කියලා.
මම කලිනුත් මේකෙන් කාලා තියෙනවා. හෙල්දි කෑම ගොඩාරියක් තියෙනවා. මේකෙන් කන්න කියලා ආවේ. මේකෙන් මොනවා හරි කෑමක් අරගෙන කාලා මේ දවස්වල මම ටිකක් මේ කෑම ගැන හිතනවා. මොකද මම කෙට්ටු වෙන්න try කරනවා. මම ටිකක් මහත් වෙලා මූණේ shape එකක් නැහැ, ඇඟේ shape එකක් නැහැ. කැතයි කියලා ගොඩක් අය කියන නිසා මම දැන් පොඩ්ඩක් ඩයට් කරනවා මේ දවස්වල. පොඩ්ඩක් විතර ගොඩක් නෙමෙයි. මම ගෙදර එන්න හදනකොට මම දැක්ක ෂොප් එක ඉස්සරහා ඩමි එකේ දාලා තියෙනවා ස්කර්ට් එකකුයි ස්වීටර් එකකුයි. මම ඒක ෆිට ඔන් කරලා බැලුවා. ඇත්තටම මට නම් ඒක ලස්සනයි. මම ඒකට හෙන කෙට්ටු පාටට පේනවා. මං කැමති මේ දවස්වල පොඩ්ඩක් කෙට්ටුවට ඉන්න. මම ඒකත් අරගෙන ගෙදර යනවා. මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. Thank you for watching. Bye bye.